විරුද්ධ පක්ෂයේ විසින් අදහස් දක්වනකොට අපේ ජාතික ජනබලවේග රජයේ ඇමතිවරුන් කීප දෙනෙක්ව නම් කළා. විජිත හේරත් ඇමතිතුමා, සුනිල් හඳුන්නෙත් ඇමතිතුමා, සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා, නලින් හේවගේ ඇමතිතුමා සහ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය පිළිබඳව මතක් කිරීමක් කළා. ඒගොල්ලෝ මෙතන නැහැ. නමුත් ඊටාම කිසිම තාර්කික දේශපාලන විවේචනයක් නම් ගෙනාවේ නැහැ. මේ වැඩසටහන නරඹනවා නම් දේශපාලන විද්‍යාව ආධාරණ පාසල් වයසේ දරුවෝ මං හිතන්නේ පාසලේ කුඩා කණ්ඩායම් පන්තිවල මේ විවාද කණ්ඩායම් වලට යනකොටවත් අපි අඩුම ගානේ කියනවා මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කරන තර්කයක් බිඳින ආකාරය පිළිබඳව කිසිම තාර්කික විවේචනයක් නම් ඉදිරිපත් කළේ නැහැ ජාතික ජනබලවේග ඇමතිවරු පිළිබඳව. ඉතින් අපිව ආධුනික මන්ත්‍රීවරු අපි පව් කියලා නිතරම කිව්වා. මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන්ට කාර්ද පව් කවුරු ගැනද කියලා පැහැදිලි වෙයි. ඉතින් චතුර මට කියන්න අවසර දෙන්න අන්තිම විනාඩිය තුල මේ 2025 ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 10 වෙනි මාසේ 11 වෙනිදා දක්වා නීතිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හෙරෝයින් කිලෝග්‍රෑම් 1268ක්, අයිස් කිලෝග්‍රෑම් 1863ක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. රජය ජාතික ජනබලවේග රජයේ විශේෂයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරලා කටයුතු කරනවා. ලංකාවේ මම කියන්නේ අපි විපක්ෂ මන්ත්‍රීවරු ටත් ආරාධනා කරනවා, සමගි ජන බලවේගයට, සර්ව ජන බලය පක්ෂයට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මොකද මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙන්නේ අපි හැමෝගෙම දරුවෝ. මේ රටේ අනාගතය තමයි විනාශ වෙන්නේ. ඒ වගේම මෙතුමා මතක් කරන්න හදුවා දැන් ඔය විපක්ෂයේ මතු කරන්න හදපු පහුගිය කාලෙම තර්කයක් තමයි මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා හොඳයි, ඇමතිවරු හරි නෑ. මන්ත්‍රීවරු අපි ආවහම නිකන් සමච්චලයට දානවා. ඊටාම වගකීමෙන් කියන්න අවශ්‍යයි ජාතික ජනබලවේගයේ නියෝජනය කරන മന്ത്രിවරයෙක් විදිහට. මෙයාලා අපිව තාම දන්නේ නැහැ. මෙයාලා අපිව අඳුනගෙන නැහැ. විපක්ෂයේ අයට මේක තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ හිතන් හිටියේ ඒකේ දීලා ඉන්නේ එක්කෙනයි කියලා. නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායකලා 159ක් ඉන්නවා. පළාත් පාලන ආයතනවල 4000ක් ඉන්නවා මේ රටේ. මේ රටේ ඔබට නොපෙනෙන වැඩ කරන මහ පොළවේ සම්පූර්ණ ජීවිතය කැප කරලා මේ වෙනුවෙන් රට හදන්න වැඩ කරන අනුර කුමාර දිසානායකලා ලක්ෂ ගාණක් ඉන්නවා. මට තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා කතා කරනකොට මතක් වෙච්ච එකක් තමයි අපි අර අහලා තියෙනවා මේ චූටි කාලේ ජනප්‍රිය ගීතයක් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ එපා වුණත් හෙට ඕනෑ වේවි නාවොත් ඔයාට තරහ හිතේවි. ඒකේ තියෙනවා ඕ තුෂාරා කියලා. හැබැයි ඔබතුමාගේ වැඩසටහන බලන මිනිස්සු නම් ඔළුවේ අත ගහ ගන්න ඇති ඕ නෝ තුෂාරා කියලා. අයියෝ.